අද මම වීඩියෝ එකක් දැම්මනේ. හරිද? ඕ කියලා වීඩියෝ ගන්නේ. බතල ගෑනේ. මේ අද මම වීඩියෝ එකක් දැම්මනේ මේ බලන්නකො රන්දිමගේ යන ලක්ෂරි ජීවිතේ. මේක තමයි රන්දිමගේ. මට නම් බයින්න එපා මෙයා කියන ඒවාට මම නම් ඕක මුකුත් කියන්නේ කියලා දැම්ම. හරි. උඹලා අපි දාන ඔක්කොම සීරියස් ගන්න එපා. හරිද? අනික මම දැක්ක කමෙන්ට් වල තියෙනවා. අනේ බං උඹලා ඔය ෆ්ලැට් වලනේ ඉන්නේ. හිර වෙලාන නොදකින් කාලා කන්නේ ගෑනු. තොපි ෆ්ලැට් කියලා කියන්නේ. ෆ්ලැට් වෙන්න ඇති අර අර මේකට ගහගෙන ගියාට පස්සේ දුන්නේ රජෙන්. ඒක තමයි යකෝ ෆ්ලැට්. තොපි හිතුවද මේව ෆ්ලැට් කියලා? මේවලට කියන්නේ ඇපාර්ට්මන්ට් කියලා. තොපිට මේ වලින් ඉන්නවත් තියා මං හිතන්නේ ඇතුළකටවත් ඇවිල්ලා නැතුව ඇති. ඒ වගේ උන් තමයි ෆ්ලැට් ගාන්නේ. උඹලා දන්නවද මේවල ගණන්? ඔක්කොටම කරේ. මෝඩ ගෑනු වගේ කියවන්න එපා බා. උඹලගේ ඉන්න ගෙවල් වලට වඩා ගෙවල් 3-4ක් ගන්න පුළුවන් මේකින් ගයක් ගත්තම. තේරෙනවද? මේවල ගණන් උඹලා දන්නවද? ෆ්ලැට් ගන්න. උඹලා ෆ්ලැට් ගන්නේ ගොඩේ ගෑනු ටික. තේරුණාද? තොපි දන්නේ නැහැ. තේරුණාද? තොපි දන්නේ නැහැ. මට hinaano එපා ඔක. තොපි දන්නේ නැහැ මේවල ගණන්. කතා කරපන්. මම මොකද කියන්නේ මට බැලුම් ගන්න බෑ ඕවා කියලා. ඒ බැලුම් ගන්න බෑලු. ඒවලට කමෙන්ට් දැක්කම දිලේක අපි බලන්නකො දිලේක දාලා තියෙන මුන්ට දෝදු නේද? පිස්සු යක්කෝ. ෆ්ලැට් නෙමෙයි යකෝ ඇපාර්ට්මන්ට් කියපන්. තේරුණාද? කොටු වෙලා ඉන්න බැහැලු. උඹලා දන්නවද? එහෙම ඇපාර්ට්මන්ට් වල හිටපු මිනිස්සුන්ට ඒ ලයිෆ් එක තමයි කැමති. එතකොට ගෙවල් වල තනියෙන් හිටපු කට්ටිය ගෙවල් වල. ඉතින් එතකොට මට නම් ඔය දෙකම හුරුයි. මගේ ගේ රාජගිරිය අපේ තියෙනවනේ. ඉතින් මට දෙකම හුරුයි. මේ තොපි ෆ්ලැට් ගන්න එපා. රන්දි මට දුක හිතෙනවා. කෝටි ගණන් දීලා. මට නම් එහෙම දුකක් හිතෙන්නේ නැහැ. පිස්සුද බං? එහෙම මට දුක හිතෙනවා බං. එහෙම මිනිස්සෙ මොනවා අඩුම දන්නවද උඹ මේ ෆ්ලැට් වල මේවා විකුණන්නත් තියෙන්නේ කෝටි ගණන් රෙන්ට් එක එහෙම කියද නැද්ද මේවල ලක්ෂ 2යි 3යි 4යි තොපිට හිතන්නවත් බෑ යකෝ මේවා අඩුයි ගෝල් ෆේස් එකේ ඒවල බලපන් ලක්ෂ 10යි 15යි 20යි තොපි දන්නේ නැති දේවල් කියවන්න නැතුව ඉඳපල්ලා ෆ්ලැට් ගන්න නැතුව ගොන් යක්කු ටික ගොඩේ 70 කටවල් වහගෙන තොපිට ගේට්ටුවක් ගාටවත් තොපේ යාළුවෙක්වත් නැතුව තියේවල ගොන් 70